ආයිබෝවන් සරණ ජෝතිෂ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි එහෙනම් බලමු 2026 පෙබරවාරි 2 වෙනිදා ඉඳලා පෙබරවාරි 8 වෙනිදා වෙනකන් වන සතිය ඔබට කොහොමද කියලා. ඉතින් මේ පොදු ලග්න පලාපලයක් බව තරයේ සිහි තබාගෙන මම වීඩියෝ එක ඉදිරියට නරඹන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. මොකද Taman ගත කරන මහදශා අතුරුදශා අනුව මේ කියන කාරණා සුළු සුළු වශයෙන් හෝ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ කොහොමද කියලා. පොදුවේ කල සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ කාලේ වස්තු ලාභ ලැබෙන්න පුළුවන්. කරගෙන කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතුද දියුණුවට පැමිණෙනවා මේ කාලයේදී. නමුත් සති ආරම්භයේ යම්කිසි සිත්ඇවුල් කනගාටුදායක දෙයක් සිදු වෙන්න පුළුවන් කියලා පෙන්වුම් කරනවා. තිබුණු ගෞරවය නැති වෙන්න පුළුවන් කියලා පෙන්වුම් කරනවා. අවනම්බු ලැබෙන්නට පුළුවන් කියලා පෙන්වුම් කරන කාලයක් නිසා කල්පනාකාරීව Tamanගේ කටයුතු කරන්න. සති මැදවන විට තිබූ සිත්ඇවුල් දුරු වී සිත් සතුටින් කාලය ගත කරන්න හැකි වෙනවා. මිහිරි හෝ අමුතු ආහාර පාන ලැබෙන්න ඉඩ තියෙනවා සිංහ ලග්නෙහි ඔබට මේ සති මැදවන විට. කුමන හෝ විදිහකට ආහාර වේලක වෙනසක් සිද්ධ වෙන්න පුළුවන් සිංහ ලග්නෙන් උපන් ඔබට මේ සති මැද. සතිය අගවන විට දියුණුවට තිබෙන මාර්ග ඇහිරෙන්න පුළුවන් කියලා පෙන්වනවා. උත්සාහවන්තව කටයුතු කළ යුතු කාලයක් කියලා පෙන්වුම් කරනවා සිංහ ලග්න හිමි ඔබට මේ කාලේ කරගෙන කටයුතු ප්‍රමාද වෙන්න පුළුවන්. එම නිසා උත්සාහවන්තව කටයුතු කරන්න. මොකද අෂ්ටම සෙනසුරු වේරාෂ්ටකයක් යනවා සිංහ ලග්න හිමි ඔබට මේ කාලේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් පින් දහම් වල යෙදිලා කටයුතු කරන්න. පින් දහම් කරලා ඒ පින් විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරලා ඉදිරියට කරන කටයුතු සාර්ථක කරගන්න ශක්තිය වාසනාව උදා කරලා දෙන්න කියලා සිංහ ලග්න හිමි ඔබ මේ අෂ්ටම සෙනසුරු වේරාෂ්ටකය ගතවන විට සිතන්න ඕනේ. ඉතින් මේ ලැබෙන සතිය සිංහ ලග්න හිමි ඔබට කරන කියන සිතන පතන සියල්ලක්ම සාර්ථක කරගන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම මෙතනින් සමුගන්නවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.